හලෝ කට්ටිය, ඉතින් අද කියලා දෙන්නේ බ්ලඩ් ඩෝම් හදාගන්න කොහොමද කියලා. ඉතින් බ්ලඩ් ඩෝම් හදනවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි. ඒක හදාගන්න තමයි මාළු කාලා ජලා කරන තු අඩිය තියෙන කුණු වලින් තමයි හදාගන්නේ. හදන හැටි තමයි අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. වීඩියෝ එකේ බලන්න මේ හදාගත්ත බ්ලඩ් ඩෝම් එකට දෙන දේවල්ට මම කෝප් එකකට ගත්ත මේ ටියුබ් එක නෙවෙයි ගුලි වෙලා හිටිය බ්ලඩ් ඩෝම් දෙක පටලවා ගන්න එපා. හරි, ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ වගේ ජලාව ටැංකිය අඩි තියෙන ජලාව තමයි මම සයිකන් පොල් අරගෙන මම අපි සයිකන් පොල් ගත්තාට පස්සේ විසික් කරන්න ඕනේ අපරාධ දෙන්නේ මේ තෝජනය ගන්න. ඊට පස්සේ මම මෙයාගේ බාස්කට් එකකට දාගෙන සතියක් විතර තියාගත්තට පස්සේ තමයි මෙයාගේ බ්ලඩ් ඩෝම් හැදෙන්නේ. ඒකෙන් තියාගන්න ගියතන ඉතින් බට හදියන්නේ එලි මහන්නේ. මේ දැනුත් මම සයිකන් පොල් ගත්ත ටිකක් දාන්න. ඔය ඊයේ වතුරත් එක්කම දාන්න අලුත් වතුර මොකුත් ඕනේ නැහැ. මෙන්න මේ ටැංකියෙන් තමයි සයිකන් පොල් ගත්තේ බ්ලඩ් ඩෝම් නැතිව. මේ බ්ලඩ් ඩෝම් අපිට මේ බලන්න කොච්චර හොඳ ආහාරයක්ද කියලා පේන ටියුබ් එක වගේම තමයි හොඳ ආහාරයක් බ්ලඩ් ඩෝම් කියන්නේ. ඒක හදාගන්න මේක ඔයගොල්ලෝ ගෙදර මාළු හදන බ්‍රීඩර්ස්ලට ගෑන් සතුන්ට දෙන්න තාමත් හොඳ ආහාරයක්. බ්‍රීඩර්ස්ලට ඒ කියන්නේ ෆයිටර්ස් ගෑන් සතුන්ට මොලි ගෑන් සතුන්ට ඒකට ඒකම බේබීස්ලා එන හොඳට හැකි එනවා. නිරෝගීවත් පැටව ගන්න පුළුවන්. ඒක ඉක්මනටම වර්ධනය වෙනවා පැටවුත්. හරි, ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කියලා බ්ලඩ් ඩෝම් එක ගත්තා කෝප් එකට මම මේ වගේ නිරෝගියක් මම සත්‍යයක් කියන්නේ සාමාන්‍ය ලෝකල් මාකට් එකේ නැති මම සත්‍ය මේක කොයි මවසතෙක් හොයාගන්න අමාරුයි ලෝකල් මාකට් එකේ. මේ වගේ ෆීඩ් දුන්නා, මේ වගේ මාළු මේ වගේ කැම්ප් දුන්නා මේ ෆයිටර්ස් කියන මාළු වගේ පිටතට හැදිලා හොඳට මෝර්ම හොඳ පැටව ප්‍රමාණයක් ගන්නකොට පැටව 300කට ආසන්න පැටව ප්‍රමාණයක් ගත්තා කියන්නේ ඉතින් මගේ බ්‍රීඩ් එක සාර්ථකයි. ඉතින් මේ වගේ සතුන් තමයි දෙන්නේ. මම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බ්ලඩ් ඩෝම් හදාගන්න කියලා නැති මම හිතුවා හොඳ වීඩියෝ එකක් කියලා. දැන් අදට වීඩියෝ කිව්වදයි මෙයා තාම දැක්කේ නැහැ කෑම එක. ඒකයි මම කන්නේ නැත්තේ. හොඳ ඇක්ටිව් එකේ ඉන්න මවුසද ලෝකල් මාකට් එකේ නම් හොඳම. ඉතින් අදට වීඩියෝ කිව්වදයි. උපදවස